මේ හැම ජීවිතයක්ම සංස්කරණය කළේ කිසියම් සර්ව බලධාරී දෙවියෙක් නෙමෙයි පින්නතුනි. ඔය සියලුම ජීවිත සංස්කරණය කරගත්තේ ඔබම තමයි. අද සමහරලාට තව කෙනෙක් දිහා හැරිලා බලහම අපිට හිතෙනවා අනේ ඒ ලස්සන මටත් තිබුණා නම් කියලා. තව කෙනෙක්ගේ ධනය දිහා හිතලා බලහම අනේ මටත් එහෙම ධනයක් තිබුණා නම්, මටත් එහෙම යාන වාහන තිබුණා නම්, මටත් එහෙම ගෙවල් දොරවල් තිබුණා නම් කියලා මිනිස්සුන්ට නොහිතෙනව නෙමෙයි පින්නතුනි. නමුත් ඔහුට ඇයට එහෙම රූපයක් ලැබෙන්නත්, ඔබට මට මෙහෙම රූපයක් ලැබෙන්නත් ඔවුන් කරගත්ත කුසල් ඔහුට පළ දීලා තියෙනවා. අපි කරගත්ත ප්‍රමාණය අපිට පළ දීලා තියෙනවා. ඒ නිසා ඔවුන් ඉන්න තැනට හෝ ඔවුන් ඉක්මවා යන්න හෝ අදහසක් තියෙනවා නම් ඊට සමාන කුසල ධර්මයන් යෙදෙන්නයි තියෙන්නේ. එතෙන්ටයි මම ශක්තිමත් වෙන්නේ. ඒකයි මම සඳහන් කළේ මේ හැම ජීවිතයක්ම සංස්කරණය කරගෙන තියෙන්නේ අපිමයි. අපේ ජීවිතයේ මේ පැවැත්මේ නිර්මාණකරුවා වෙන කවුරුවත් නෙමෙයි. මමමයි පෙර මා කළ ප්‍රමාණය අද මට ලැබෙන්නේ.